ව්‍යවස්ථාදායක සභාව තුළ හැදලා තියෙනවා ස්ථාවර නියෝග. අපේ කට තිබ්බට අපේ හඬ තිබ්බට අපි සමහර විට ඔක්කොම දන්නවා කියලා හිතුවට හරියන්නේ නැහැ. අද දවසේ අපිටත් ලැජ්ජයි മന്ത്രിවරයන් විදිහට රෝහිණී කවිරත්න മന്ത്രിතුමිය කාටද නිග්‍රහ කරේ? මේ අපහාසයට නීතිඥ සංගමේ අදහසක් අපි දැනගන්න කැමතියි. මොකක්ද අදහස? ඒ වගේම තමයි ඒක හැන්සාඩ් එකෙන් අයින් කරාට පස්සේ ඒක YouTube වල යන්නත් බෑ. එතුමිය හරි බරපතල ප්‍රකාශයක් කරා. හොරාගේ අම්මගෙන් පේන අහනවා නෙමෙලු. හොරාගෙන් නඩු හඬලු වෙලා තියෙන්නේ. පෑ ගැහුවට മന്ത്രിවරිය මම ඔබතුමියට කියන්නේ විපක්ෂ නායකතුමා ළඟත් මේ ස්ථාවර නියෝග නැහැ. ඒ පෙට්ටගමේ තියෙන්නේ අලිමන්තර පොත. එක ජනාධිපතිවරයෙක් හිතාගෙන හිටියේ එයාගේ කකුල් දෙකටත් යටින් තමයි නීතිය තියෙන්නේ කියලා. මිදිය මුලයි කියලා දැන් කෑ ගහන්න එපා. නරි ටික වගේ. මොකද කඩා ගන්න බැරුණාම ඔහොම තමයි. මම මුලින්ම මතක් කරන්න කැමති මේ ගරු සභාවට අපිට දීලා තියෙන බලය සම්බන්ධව. මොකද අපි മന്ത്രിවරු විදිහට මේ ව්‍යවස්ථාදායක සභාවට පත් වෙලා ඉන්නේ ජනතාවගේ කැමැත්තෙන්. ජනතා බලය, ජනතා පරමාධිපත්‍යය තමයි මේ ව්‍යවස්ථාදායක සභාවේ තියෙන්නේ. එතකොට අපි වග කියන්නේ අංක 1 වග කියන්නේ ජනතාවට. ව්‍යවස්ථාදායක සභාවේ බලය අපි එක එක ආයතන වලට ලබලා දෙනවා, පවරනවා. අපිට ජනතාව දුන්න බලය තමයි පවරන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි මං හිතන්නේ මේක දන්නවා හැබැයි නොදන්නවා වගේ ඉන්නවා සමහරක් අය. අපිට තියෙනවා මේ ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුවට ආවට පස්සේ ස්ථාවර නියෝගයක් තියෙනවා. ජනතාවගේ බලය ව්‍යවස්ථාදායක සභාව තුළ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපිට ඒ ව්‍යවස්ථාදායක සභාව තුළ හැදලා තියෙනවා ස්ථාවර නියෝග. ඒ ස්ථාවර නියෝගවල යම් කාරණා තියෙනවා. අපේ කට තිබ්බට අපේ හඬ තිබ්බට අපි සමහර විට ඔක්කොම දන්නවා කියලා හිතුවට හරියන්නේ නැහැ. මොකද ඒ ජනතාවට ඕන විදිහට මේ ව්‍යවස්ථාදායක සභාව තුළ හැසිරෙන්න ඕනේ. හිතන්න ඕනේ. අපි ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. හැබැයි අද දවසේ අපිටත් ලැජ්ජයි മന്ത്രിවරයන් විදිහට රෝහිණී කවිරත්න മന്ത്രിතුමිය කාටද නිග්‍රහ කරේ? ව්‍යවස්ථාදායක සභාවේ බලය ඒ බලයට අනුව පත් කරගත්තු අධිකරණයක් තියෙනවා. එහි විනිසුරු මණ්ඩලයක් ඉන්නවා. ඒක පත් කරේ විධායකයන් නෙවෙයි. ඒක පත් කරේ තනි පක්ෂයකින් නෙවෙයි. අධිකරණය පත් කරේ ව්‍යවස්ථාදායක සභාවෙන් අග විනිසුරු ඇතුළු ඒ විනිශ්චයකාරවරු. ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරු පත් කරේ මෙතන එක්කෙනෙක් දෙන්නෙක්ගේ උවමනාවට නෙවෙයි. සියලු දෙනාගේම කැමැත්තෙන් ඒ ව්‍යවස්ථාදායක සභාව තීරණය කරා මෙන්න මේ අය තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුවන්. මෙන්න මේ අය තමයි අග විනිසුරුවරු කියලා. එතකොට එහෙම පත් කරලා තියෙන වටපිටාවක් තුළ මේ පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය මොකද කියන්නේ? එක YouTube වල ගියා කියලා ඉතාමත්ම කනගාටුදායක විදිහට අධිකරණය හැල්ලු කරනවා. අධිකරණයට නිග්‍රහ කරනවා. අධිකරණය අවමන් කරනවා. එහෙම කරන්න මේ පාර්ලිමේන්තු වරප්‍රසාද තුල නැහැ. ඒකයි ප්‍රශ්නේ. മന്ത്രിවරයෙක් වෙන්න පුළුවන්, മന്ത്രിවරියක් වෙන්න පුළුවන්. හැබැයි අපි කාටත් තියෙන ස්ථාවර නියෝග. ඒ ස්ථාවර නියෝග වල තියෙනවා 83 එක තියෙන්නේ මොකද්ද සභාපතිතුමියනි? ජනාධිපතිවරයාගේ හෝ වැඩ බලන ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයින්ගේත් විනිශ්චයකාරවරුන්ගේත් හෝ යුක්තිය පැසඳවීමේ නියුක්ති අන්තැනත්තන්ගේ පෞද්ගලික පැවැත්ම පූර්ණ යෝජනාවකින් හැර මතු කරනු නොලැබිය යුත්තේය. මෙහෙම කියාගෙන ගිහිල්ලා තියෙනවා. ඒකට තියෙනවා ක්‍රමවේදයක්. හැබැයි අපිට එහෙම අයිතියක් නැහැ. නිසා මම මේ ගරු සභාවට කියනවා අපි විසින් පත් කරපු ව්‍යවස්ථාදායක සභාව තුළ අපි විසින් පත් කරපු ඒ අධිකරණයට අපහාස කරපු එක ව්‍යවස්ථානුකූල නැහැ. ඒ වගේම ස්ථාවර නියෝග වලට පටහැනි වහා මේවා අයින් කරගන්න ඕනේ. මොකද මීට කලිනුත් මේ සභාවේ නිලන්ති මන්ත්‍රීතුමිය නීතිඥවරියක් විදිහට ඉතාමත්ම පැහැදිලිව ඒක පෙන්නලා දුන්නා. හැබැයි ඒක අදත් ඒ වැරද්දම කරනවා. ඒ වැරද්ද කරාට පස්සේ ඒවල දාගන්නවා සෝෂල් මීඩියා වල. හරිම කැතයි. හරිම කැතයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරන මේ ගරු සභාවෙන් මෙවැනි විදිහට ස්ථාවර නියෝග කඩ කරමින් තමන්ගේ වරප්‍රසාද අවභාවිතාව කරමින් මේ අධිකරණයට කරපු මේ අපහාසයට නැද්ද නීතිඥ සංගමේ අදහසක් අපි දැනගන්න කැමතියි. මොකක්ද අදහස? මෙහෙම විධායක සභාවට ඔවුන් පත් කරපු මේ නීතියට එරෙහි ගිහිල්ලා කතා කරන්න ඒ වෙනුවෙන් ප්‍රකාශයන් නිකුත් කරන්න ඕනේ නේද? මොකද්ද මේක දැන් දරන අදහස? මොකද්ද දරන අදහස? මේ විදිහට මොකද වැරද්දක් කරලා තියෙනවා නම් එහෙම ඔප්පු වෙලා තියෙනවා නම් එහෙම කිසි දෙයක් නැහැ. වැරද්දක් කරලත් නැහැ, ඔප්පු වෙලත් නැහැ. මොකද Taman විසින්ම පත් කරපු ඒ අධිකරණයට අපහාස කරන්න දෙන්න බෑ. ඒක වහාම අයින් කරන්න කියලා මම මේ ගරු සභාවට යෝජනා කරනවා. ඒ වගේම තමයි ඒක හැන්සාඩ් එකෙන් අයින් කරාට පස්සේ ඒක YouTube වල යන්නත් බෑ. මොකද ඒක ඊට පස්සේ ඒක අල්ලලා කතා කරනවා මෙන්න මේක අපි කිව්වයි කියලා. ඒ නිසා hina වෙන්නේ Tamanට.
ජනතාවට මේ hina වෙන්නේ. ජනතාවගේ පරමාධිපත්‍යයට මේ hina වෙන්නේ. එහෙම නැත්නම් අපිටත් ලැජ්ජයි අත්දැකීම් තියෙනවයි කියලා മന്ത്രിවරයන්ටත් ලැජ්ජයි මේ කරන වැඩේට මේ අධිකරණයට අපහාස කරන එක මං හිතන්නේ ඇයි ඒකත් මං කියන්න ඕනේ. අධිකරණයට අපහාස කරන්නේ මේගොල්ලෝ දැන් කියනවා එතුමිය හරි බරපතල ප්‍රකාශයක් කරා. හොරාගේ අම්මගෙන් පේන අහනවා නෙමෙයිලු. හොරාගෙන් නඩු හඬලු වෙලා තියෙන්නේ. හොරාගෙන් නඩු හඬලු වෙලා තියෙන්නේ. ඇත්ත තමයි මොකද දන්නවද? බරපතල ප්‍රකාශයක්. එතුමියට අනුව හොරා වෙන්න පුළුවන්. එතුමිය පත් කරපු එතුමියගේ නායකයොත් එකතු වෙලා පත් කරපු ව්‍යවස්ථාදායක සභාව තුල ගත්ත තීරණ. හැබැයි මේ ජනතාව හොඳටම බලාගෙන ඉන්නවා මොකද්ද? පහුගිය කාලේ හොරු ඔක්කොම අල්ලගෙන යනවා. මේ අධිකරණයේ තීන්දුව දෙනවා. ඒකට බය වෙලා තමන්ගේ පක්ෂයේ ඉන්න අයවත් දැන් එක්කිනා දෙන්න අහුවේගෙන යනවා දඬුවම් දෙනවා. ඒකට බය වෙලා කෑ ගැහුවට മന്ത്രിවරිය මම ඔබතුමියට කියන්නේ ඔබතුමිය දන්නේ නැත්තම් මට කනගාටුව කියන්න විපක්ෂ නායකතුමා ළඟත් මේ විස්ථාවර නියෝග නැහැ. ඒ පෙට්ටගමේ තියෙන්නේ අලිමන්තර පොත. අලිමන්තර පොත තියෙන්නේ ස්ථාවර නියෝග නැහැ. ඒ නිසා පාඨමාලාවක් හරි කරන්න ටියුෂන් එකක් හරි දෙන්න මොකක් ගැනද මේ අධිකරණය පත් කරේ අපි කියන එක කියලා දෙන්න අපහාස කරන්න බෑ. නිසා මේ විදිහට අපහාස කරන එක හිලා දකින්නවා. සමහරක් අය මෙතන කතා කරනවා නීතිය ගැනත් කතා කරනවා දරුවෝ ගැනත් කතා කරනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන්න යද්දී ඒ අයට ණය කනවා. ඒ නිසා අපිට ඕනේ ඇත්තටම මේ හැමෝන්ටම මොකද සමහරු හිතාගෙන හිටියා එක ජනාධිපතිවරයෙක් හිතාගෙන හිටියා එයාගේ කකුල් දෙකටත් යටින් තමයි නීතිය තියෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම හිතාගෙන හිටියා. සමහරක් අය හිතාගෙන හිටියා රාජපක්ෂලගේ වලව්වල ගෑවෙන්නවත් එහෙම නැත්නම් Tamanට ඕන විදිහට තමයි Tamanගේ අතේ තමයි නීතිය තියෙන්නේ කියලා. හැබැයි අද අපි ඔප්පු කරලා තියෙනවා මේ ජනතාවගේ ඒ පරමාධිපත්‍ය බලය අද හැමෝන්ටම සාධාරණව ක්‍රියාත්මක වෙනවා. ඒකට බය වුණ අය කොච්චර කෑ ගැහුවත් නීතිය ක්‍රියාත්මක කරන එක තමයි අපිට දීලා තියෙන බලය. ඒ නිසා ඒකට විරුද්ධව අධිකරණයට කොච්චර අපහාස කරත් මං හිතන්නේ තමන් වැටෙනවා මිසක් මිදියමුලයි කියලා දැන් කෑ ගහන්න එපා. නරි ටික වගේ මොකද කඩා ගන්න බැරුණාම ඔහොම තමයි.